මම මිනිස්සුත් එක්ක කතා කරන්න මාර බයයි. සල්ලි හොයන්න තියෙන ආසාවත් එක්ක මට තේරුණා මේක හරියන්නේ නැහැ. අලුත් දෙයක් කරලා ඉන් එක්ස්පීරියන්ස් එකට වැඩි අසාර්ථකයි. ගෙදරට තව ඉන්කම් එකක් හදලා දෙන්න. කඩේ පැත්ත බලන්නෙත් නෑ කඩේ ගාව යනවා. ඉස්තර කිව්ව ගම මට බැංකු කාඩ් එක දීලා මචං මේ කාඩ් යාළුවන්ගෙන් මාර සපෝට් එකක් තිබුණා. ටියුෂන් ෆීල්ඩ් එකට කොහොමද එන්න උනේ. මට ලොකු තීරණයක් ගන්න සිද්ධ වුණා. ගොඩක්ම ආසාවෙන් කරපු දෙයක් තමයි ඇයි මම channel එක පටන් ගත්තේ. IT ෆීල්ඩ් එකත් එකට කම්බයින් වෙන තැන කැම්පස් එනවත් එක්ක සහ මම මාර රෙකමන්ඩ් කරන්නේ අයිබෝන් යාළුවනේ. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට මේක චුට්ටක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. එතකොට මේකේ මම බලාපොරොත්තු වෙනවා යම්කිසි කාල සීමාවක ඉඳලා මේ දක්වා කාලය තුල මම එක්ස්පීරියන්ස් කරපු දේවල් එතකොට දේවල් වගේ සමහර දේවල් ටිකක් highlight කරලා මම මේ වීඩියෝ එකේ කියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම බලාපොරොත්තු වෙනවා මේක parts කිහිපයකින් ගේන්න මේක චුට්ටක් නිදහසේ කරන්න ඕනේ වීඩියෝ එකක්. ඒ නිසා මම අපේ ගෙදර ළඟම තියෙන අත්අංගනේ වැවට ආවා. එතනත් චුට්ටක් ඇතුළට ගිහිල්ලා මේ හරිය කවුරුත් වැඩිය නැහැ. ඉතින් දැන් චුට්ටක් නිස්කාලංක තැනකට ආවා වැඩේ කරගන්න. හරි. ස්ටෝරි එකට යන්න කලින් මේ දැන් මෙහෙමයි කැම්පස් එකේ ඉඳලා ආවට පස්සේ මම මුලින්ම කරේ මේ මගේ බයික් එක හදපු එක. මොකද බයික් එකේ අඩුපාඩු වගේක් තිබුණා. එතකොට දැන් උන බයික් එකත් හරි බයික් එකට දැන් ඉවරයි. තවත් හේතුවක් තමයි ගෙදර එන්න ආසාවෙන් හිටපු මෙන්න මෙයාලා මම දැන් දාන වීඩියෝ එකේ මම සාමාන්‍යයෙන් සත්තුන ගොඩක් ආසයි. එතකොට මේ දැන් මම හරි ඉවසිල්ලක් නැතුව හිටිය එක්සෑම් ඉවරනකම් ඇවිල්ලා මෙයාලා බලන්න. එතකොට දැන් උන එයාලත් ඉන්නවා. හරි එතකොට මේ දැනට ওই ටික තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ අපි යමු එහෙනම් අර මම දැන් thumbnail එකේ දාලා තියෙන කතාව කියන්න. හරි මේ වාඩි වෙලා නිදහසේ කතා කරොත් හොඳයි කියලා හිතනවා. ඒ නිසා මේ ගහක් තියෙනවා මෙතනින් වාඩි වෙලා අපි කතාව පටන් ගමු. හරිද? හරි. එතකොට මං කැමති මේ ස්ටෝරි එක පටන් ගන්න මගේ 8 වසර 9 වසර වගේ ඉන්න කාල සීමාවයි. මොකද මගේ එක ටර්නින් පොයින්ට් එකක් වුණේ ඔය 9 වසර 10 වසර අතර කාල සීමාවේදී. එතකොට මෙහෙමයි වුණේ කියන්නේ මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ 9 වසරට වගේ එනකම් කතා කරන්නේ නැහැ කාත් එක්කවත්. ඒ කියන්නේ ඒක ලොකුකමකට අහංකාරකමකට නෙමෙයි. ඒක පෞද්ගලික හේතුවක් තිබුණා. එතකොට ඒ ප්‍රශ්නෙත් එක්ක මම මිනිස්සුත් එක්ක කතා කරන්න මාර බයයි. හරිද? සාධාරණ හේතුවක් තිබුණා. හැබැයි මේ හරි කොහොම හරි ඒක මට නරක විදියට බලපෑවා ඒ කාලෙදී. එතකොට ඒ හේතුවත් එක්ක මට ඇත්තරම කතා කරන්න උවමනාව තිබුණොත් කතා කරන්න බෑ. ඒ කියන්නේ මට මිනිස්සෙක් එක්ක සාමාන්‍යයෙන් අර වචනයක් දෙකක් වගේ උපරිම පුළුවන්. ඊට වඩා කතා කරන්න බෑ. මට මාර විදියට ගොත ගැහෙනවා. හරිද? ඒක මාර විදියට තිබුණා. දැන් මේ මම කතා කරන විදිහත් එක්ක බලද්දි ඒක සාමාන්‍යයෙන් මං ගැන ඒ කාලේ නොදන්න කෙනෙක්ට හිතන්න බෑ මේ මිනිස්සයා ඒ කාලේ එහෙමයි කියලා. හරිද? එතකොට ඒ වගේ සිටුේෂන් එකක් තිබුණා. ඊට පස්සේ O levels වගේ වෙනකොට ඒ කියන්නේ 10 වසර 11 වසර වගේ වෙනකොට එකපාරම චුට්ටක් මම වෙනස් වෙලා කට්ටියත් එක්ක කතා කරන්න ගන්නවා. හරිද? කතා කරන්න ගන්නවා. ඊට පස්සේ ඔහොම O levels කරා. එතකොට O level වලින් මට හොඳ රිසල්ට් එකක් තිබුණා. එතකොට O levels එක ඊට පස්සේ එතනින් එහාට දැන් සමහර අය ලොකු ඉස්කෝල වලට ගියා. දැන් grade 5 ස්කෝලර්ෂිප් එකෙන් පස්සෙත් මම දැන් ගෙදරින් ඇහුවා ලොකු ඉස්කෝලේකට දාන්නද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ ඉස්කෝලයකට. මම කියන්නේ මම හිටපු ඉස්කෝලේ අවුල් කියලා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් තේරෙනවනේ. හරි. එතකොට මේ එහෙම දානකොටත් මම එතනත් ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුව වුණේ අර බය. කොහොම හරි මම ඔන්න ඒ වගේ කාල සීමාවක් එහෙම මම ඒ කාලේ ගත කරා. හරිද? ඊට පස්සේ O levels වලින් පස්සේ ඔන්න මම ගියා A levels වල ඉස්කෝලේකට. ඒකත් මම ගියේ පුළුවන් තරම් ළඟම ඉස්කෝලේකට. ඊට පස්සේ A level කරාට පස්සේ මේ මම අර චුට්ටක් ආසාවක් තිබුණා සල්ලි හොයන්න. මොකද ඔය A levels කරන කාලේ ඒ වගේ කාලේ ලංකාවේ ලොකු උද්ධමනයක් තිබුණා. එතකොට ඒකත් එක්ක දැන් ඔන්න ගොඩක් අය රට යන්න ගත්තා. ඊට පස්සේ ওই වගේ ප්‍රශ්න එක්ක දැන් මගේ ඔළුවේ දුවන්න ගත්ත එකපාර හරි ඉක්මනට සල්ලි හොයන්න ඕනි. මෙහෙමයි කියලා ඔළුවේ එකපාර අයිඩියාස් වගේ වැඩ කරන්න ගත්තා. එතකොට ඒකත් එක්ක දැන් මම මුලින්ම දැන් මගේ කලින් මම ලොකුවට එහෙම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ තාත්තත් එක්ක වැඩ කර තැන් වලට ගිහලා පොඩි එහෙම වැඩ කරලා තියෙනවා. ඒ හැරෙන්න අර තනියම එහෙම තැනකට ගිහිල්ලා වැඩ කරලා නැහැ. ඒත් ඒකත් එක්ක මේ මගේ අර සල්ලි හොයන්න තියෙන ආසාවත් එක්ක මම A levels වලින් පස්සේ මට හම්බෙන වැඩ කරන්න ගත්තා. ඒ කියන්නේ දැන් ওই සයිට් වල එහෙම මං ගිහිල්ලා අත් උදව් දීලා දිනවා. මේ වගේ පොඩි ඔය කුලී වැඩ වගේ වැඩ ගිහිල්ලා තියෙනවා. අනික මම මේ ඒ කාලේ අර මාර ආසයි ඇඟපත පොඩ්ඩක් මහන්සි කරලා සල්ලි හොයන්න. හරිද? එහෙම එකක් තිබුණා ඒ කාලේ. එතකොට ඒ දේවල් එක්ක එහෙම වැඩ කරා සල්ලි හම්බුණා. ඊට පස්සේ ඔය කාලේ පොඩ්ඩක් පහු වෙනකොට මගේ පොඩ්ඩක් ඔළුවේ අර ව්‍යවසායකත්වය වගේ දෙයක් ඔළුවට ගහලා මට අදහසක් ආවා දැන්
හරි මම මිනිස්සු ගා වැඩි කර ඇති මේ මගේම දෙයක් පටන් ගන්න ඕනේ. ඒකනම් මං ගාව තාමත් තියෙනවා. ඒ කියන්නේ මම අර චුට්ටක් අර කැමති නැහැ මම මේ වෙන කෙනෙක් කියන දෙයක් අහන්න. එතකොට ඒකත් එක්ක මගේ හිතුවක්කාරකමත් එක්ක මම ඔන්න මම ගාව තිබ්බේ සල්ලි ගෙදරින් සපෝට් එකක් අරගෙන කඩයක් පටන් ගත්තා. හරිද? කඩයක් පටන් ගත්තා මායි තව මගේ මල්ලි කෙනෙක් හිටියා යාළුවෙක් ප්‍රවීන් කියලා. එතකොට ඒ ප්‍රවීන් මල්ලි මා එකතු වෙලා කඩයක් පටන් ගත්තා. මේ කඩේ පටන් ගත්තේ මගේ A levels කරපු ඉස්කෝලේ ගාවම. එතකොට අපි දෙන්නගේ නම් දෙක දාලා අපි ඇදුවා මේ ජූස් බාර් එක නම දැම්මා DP ජූස් බාර් කියලා. එතකොට දැන් මේ DP ජූස් බාර් එක පටන් ගන්න මම ප්ලෑන් කරන් හිටියේ හරියටම හොඳට පායන රස්නික ආයක. හරිද? ඒ කාලේ හොඳට පායනවා. හැබැයි තිබ්බේ ප්‍රශ්නත් එක්ක සහ අපේ දුර්වලකම් එක්ක ඇත්තටම කිව්වොත් කඩේ පටන් ගන්නකොට අපේ ජූස් බාර් එක පටන් ගන්නකොට ඔන්න වැස්ස කාලෙත් ආවා. හරිද? කියන්නේ සෑහෙන පරක් වුණා හරි වැඩි පටන් ගන්න. එතකොට එතනත් තරම කිව්වොත් අර අපිට වෙන කඩයක් තිබ්බේ නෑ ගන්න. ඇත්තටම ප්‍රශ්නේ එකයි වුණේ. අපි තෝරාගත්තු තැන ජූස් බාර් එකක් කරන්න ඇත්තටම ගැලපෙන තැනක් නෙමෙයි. හරිද? හැබැයි මේ අර මගේ තිබ්බ හිතුවක්කාරකමට සාමාන්‍ය මට අර දෙයක් දැන් ඕන කියලා හිතුනොත් එහෙම දැන් උනත් මම මේ වීඩියෝ කරන්නේ නේ මට දැන් හිතුනොත් මම මේක කරන්න ඕනේ කියලා මම දැන් කරනවා මේක. එහෙමයි. අර මට දෙයක් පටන් ගන්න හිතුනොත් මට ඒක වෙලෙන් පටන් ගන්න ඕනේ. හරිද? එහෙම දෙයක් තියෙන නිසා මම මේ අපි හදිසියත් එක්ක මේක පටන් ගත්තා. හැබැයි අර පටන් ගද්දි මැද්දේ හිර වෙච්ච නිසා අර හදිසියත් එක්ක කලින් මේවා කරලා එක්ස්පීරියන්ස් එකක් නැති නිසා මම හිර වෙච්ච නිසා චුට්ටක් මේක ඕපන් කරනකොට ගොඩක් කල් ගියා. හරිද? ඒකට ඒකත් එක්ක ජූස් කියන වැඩේ හරි ගියේ නැහැ. මට තේරුණා මේක හරියන්නේ නැහැ. කඩේ නවත්තන්න වෙයි කියලා. ඊට පස්සේ ඔන්න ඔහම යනකොට මේ දැන් කඩේ පටන් ගත්ත ජූස් බාර් එකක් තියෙනවා. ඒතකොට අපිට කඩේ නවත්තන්නත් බෑ. හරිද? ජූස් නවත්තන්න බෑ අපිට. එතකොට මේ මං කල්පනා කරා හරි දැන් ඔන්න මේ හරියන්නේ නැහැ නේ. ඊට පස්සේ මං කරේ කඩේ ඔහොම කෑම ටිකක් දාන්න ගත්තා. කෑම ඔක්කොම අපේ අම්ම හැදුවේ. මං හැදුවේ නෑ. එතකොට අම්මා උදේට කෑම දාලා දෙනවා. කෑම දැම්මා. මුල් ටිකේ කෑම ගියා. ඊට පස්සේ මේක චුට්ටක් නැවතුණා. මොකද අහල පහල කඩ තියෙනවා. අනික මට එක්ස්පීරියන්ස් නැහැ. ඒ දේවල් එක්ක මට ඉතින් එයාලත් එක්ක තරඟ කරන්න අමාරුයි. සහ මට ප්‍රාග්ධනයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ ලොකුවට. එතකොට මේවත් එක්ක එහෙම වුණා. හැබැයි මං ආසාවෙන් කරා. මොකද මං සාමාන්‍යයෙන් කැමති අර අලුත් දෙයක් කරලා එන එක්ස්පීරියන්ස් එකට මං එන ආසයි. එතකොට ඒකත් එක්ක පාඩු වුණත් මම මේ දේ කරා. එතකොට ඒ කාලෙත් මං ගාව මෙන්න මේ බයික් එක තමයි තිබුණේ. මේ හරි එතකොට ওই බයික් එකේ මම උදේට දැන් මං දාන වීඩියෝ මං ගාව තිබ්බා. මං ඒක වීඩියෝක් මං හිතන්නේ වීඩියෝ වල ඇති මේ මම උදේට බයික් එක අරන් යනවා වරුඩ ටික. ඊට පස්සේ අවස අස්කරන් අරන් එනවා. අර මල්ලිත් එනවා සපෝට් එකට. මොහොම ගියා. ඊට පස්සේ ওই කඩේ මට මතකයි මේ එක කාලයක් මම දැම්මා බඩිරිඟු දැම්මා කියන්නේ මේ මෙහෙමයි. දැන් ඔන්න මම චුට්ටක් අර ඒ කාලේ මෙහෙම කරේ. ඒ කියන්නේ මට දැන් හිතුනොත් එහෙම මේ දේට මේ කාලේ බිස්නස් තියනවා කියලා මම ඒ දේ දානවා. එතකොට බඩිරිඟු කියන්නේ මම දැන් බැලුවා. හරිද? එතකොට දැන් ওই බඩිරිඟු දාන කාලේ වෙදි චුට්ටක් වැස්සනේ. මම කිව්වා වැස්ස කාලේ දැන් මේක පටන් ගත්තා. එතකොට වැස්ස කාලේ ජූස් යන්නේ නැති නිසා මම බැලුවා දැන් මම දැක්කේ ඒ ටිකේ සමහර තැන්වල බඩිරිඟු තියෙනවා. එතකොට ඕක දැක්කම මට අදහසක් ආවා. බඩිරිඟු දැම්මොත් බිස්නස් තියෙයි. ඊට පස්සේ මම මල්ලිගෙනුත් අහලා මේ අපේ ගෙදරත් එක්ක කතා කරලා මම ගියා බඩිරිඟු විකුණන අය ගාවට ගිහිල්ලා එයාලත් එක්ක කතා බහ කරලා මේ අහගත්තා කොහොමද වැඩේ කරන්න කියලා. හරි හොඳයි. එයාලා ඉතින් ඇත්තටම සපෝට් කරා. මේ ඊට පස්සේ එහෙම අහගෙන ලොරි වල නම්බර්ස් ඉල්ලගෙන එයාලා එන වෙලාව බලලා බඩිරිඟු අරගත්තා. ඊට පස්සේ බඩිරිඟු දැම්ම කාලයක්. ඊට පස්සේ ඕකත් හරි ගියේ නැහැ කියන්නේ ඒක අමාරුයි මට. මොකද මට අර දැන් සමහර කාලවලදී මට බඩිරිඟු සෙට් වෙනවා. දැන් අර සාමාන්‍ය එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් බලලා ගන්නවා. හරිද? දැන් මට අර ලොකුවට තේරුමකමක් නැති නිසා මම ගන්න ඒවා ගොඩක් වෙලාවට සවුත් වෙනවා. ඒ වගේ ඒවත් එක්ක මට ලොකු පාඩු වෙනවා ඒ වගේ තැන්වල. එතකොට කාලයක් ඇද්දී ඒක එහෙම මත ඇරුණා. හරිද? හැබැයි මේ මොනවා වුණත් මට මතකයි මම ඔය හැමදේම කියන කඩේ පටන් ගත්ත කාලේ ඉඳන් මම පේජ් එකක් මේන්ටේන් කරා. එතකොට ඒ පේජ් එකේ නම මම දැම්මෙත් DP ජූස් බාර් කියලා. එතකොට ඒ පේජ් එකේ මම හැමදාම සාමාන්‍යයෙන් මේ දානවා. ඉතින් මම දැන් අද මොනවද තියෙන අයිටම්ස් ඊට පස්සේ වැස්ස වෙලාවට මම ලස්ට පෝස්ට් එකක් හදලා මේ වරින් ප්ලේට් එකක් එක්ක මේ උණු රොටියක් කන්න වැස්සේ වගේ ලස්සන පෝස්ට් එකක් හදලා දානවා හැමදාම. මේ වගේ විකාරයක් කරයි දවස්වල. හරිද? එතකොට ඕක කොහොම යනකොට දැන් මම බැලුවා කාලයක්. හරිද? දැන් මාස දෙකක් විතර මං හිතන්නේ බැලුවා. මාස දෙකක් තුනක් බැලුවා. හරියන්නේ නැහැ. වැඩේ අසාර්ථකයි. පට්ට අසාර්ථකයි. ඒකත් එක්ක ඊට පස්සේ කඩේ වැහුවා. හරිද? ඔන්න කඩේ වැහුවා. එතකොට ඒ කියන්නේ මං කඩේ වැහුවෙත් කඩයක් වෙන අපිට කඩේ කරන්න පුළුවන් තැනක් බලාගෙන. එතකොට ඒ කඩේ ඒ කඩ කාමරේ මට හමුණ අපේ ගේ කිට්ටුවෙම නිසා මට ලේසි. දැන් අර මම ওই මුලින්ම කරපු ජූස් බාර් එක තිබුණේ ඇත්තටම කිව්වොත් මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 7ක් 8ක් යන්න ඕනේ. එතකොට දුරත් වැඩි. මට හදිස්සියේ කන්න බොන්න එන්නත් බෑ. ගෙදර දුරයිනේ. ඒතොර ඒ ප්‍රශ්නත් එක්ක මේ ඇත්තටම කිව්වොත් අර කඩේ ඉන්න එක අමාරුයි. දැන්
ගේගා වගේ කඩයක් කරනවා නම් ඒක ලේසි ඇති මිනිස්සෙක්ට. හැබැයි ටිකක් දුර ගිහිල්ලා අඳුරන්නේ නැති පැත්තේ කඩයක් කරන එක ඇත්තටම අමාරුයි. මොකද කන්න බොන්න උනත් කන්න වෙන්නේ එතනින්. එතකොට අර ගෙදර ඉන්න තියෙන chance එක නැහැ. දැන් හිතන කඩ කාමරේ චුට්ටක් මේ කන්ඩිෂන් එකත් එක්ක අර අවුව වෙලාවට එහෙම ඉන්න අමාරුයි. ඉතින් ඇතුලේ රස්නේ අර හැම වෙලෙම අනික අර බිත්ති හතරක් අස්සේ කොටු වෙලා ඉන්න ඕනි. කොහෙවත් යන්න එහෙම යන්න අමාරුයි. යන්න උනත් යන්න තියෙන බඩුවක් ගේන්න අර ඉවර වෙන බඩු ගේන්න තමයි යන්න තියෙන්නේ. ඒකත් ඉතින් ඉතින් ඒකාකාරීනේ. එතකොට මට ඒක කාලයක් අද්දී එපා වුණා සහ පාඩු වෙද්දී බිස්නස් තිබ්බනම් මම කොහොමද කරන් යන්නේ. හැබැයි අර පාඩු වෙද්දී වැඩේ අතහැරලා දෙමුණා. අනික මට කියන්න ඕනි මේ දැන් ඔය මම ඔය කඩ පටන් ගත්තේ මෙහෙම හේතුවකට. මොකද දැන් මම දැන් ඒ වෙනකොට ඔයාලා මං කියවනේ A levels වලින් පස්සේ මට අදහසක් තිබුණා කියලා රට යන්න. එතකොට ඒකත් එක්ක මගේ දවස් ඔළුවේ වැඩ කරා මම රට යනවනම් දැන් ගෙදරටත් මොකක් හරි තව ඉන්කම් එකක් හදලා දෙන්න ඕනේ. අපේ ගෙදර දැනට තාත්තා විතරයි තාමත් වැඩ කරන්නේ. එතකොට එයාටත් සමහර දවස් තියෙනවා වැඩ නැති දවස් තියෙන. එතකොට ඒ දේවල් එක්ක මම හිතුවා මේ අපේ ගෙදරටත් තව පොඩි සපෝට් එකක් වෙන විදිහට කඩයක් පටන් අරගෙන කඩේ පොඩ්ඩක් දියුණු කරලා යන්න කලින් ඒක අපේ අම්මට හරි කාට හරි බාර දෙනවා කියලා අපේ කෙනෙක්ට. ඒ ටාගට් එකෙන් තමයි පටන් ගත්තේ. නැත්තම් මගේ අදහසක් ඇත්තටම තිබ්බේ නැහැ ජීවිත කාලෙම මම කඩයක් අස්සේ ඉන්නවා කියලා. කොහෙත්ම තිබ්බේ නැහැ. මං හිතන් හිටියේ කඩයක් පටන් අරන් ඒක පොඩ්ඩක් ග්‍රෝ කරගෙන ගෙදරට බාර දීලා යන්න. හරිද? රට යන්න හිතන් හිටියේ. එතකොට ඒ දේ එහෙම වුණා. හරිද? ඊට පස්සේ මම ඔය කිව්වා වගේ දැන් ඔය කඩේ වහන කාලෙ වෙද්දී මම කඩේ වහද්දිත් මම කලින්ම තැනක් ගේ ගාවම කඩ කාමරයක් බලලා තමයි අර කඩේ වැහුවේ. ඊපස්සේ ඒ කඩේ වහලා එහෙම ඇවිල්ලා අර ගේ ගාව තිබ්බ කඩ කාමර කෑල්ල අස් කරලා කඩයක් පටන් ගත්තා. මේකට මම නම දැම්මා අම්මගේ කඩේ කියලා. හරිද? ඊට පස්සේ මම මේ කඩේ අස් කරලා අම්මත් එක්ක අම්මයි තාත්තයි කට්ටිය සපෝට් කරා. ඊට පස්සේ අස් කරලා ඒ කඩේ ඉස්සරහ මම මේ පේන්ට් එකකින් ලිව්වා අම්මයි කඩේ කියලා මගේ බ්‍රෑන්ඩ් නේම් එක. හරිද? බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ මම නිකන් හිතලා දාපු එකක්. ඊට පස්සේ මම දාන්නම් මේ ෆොටෝස් වලින්. ඒ අංකල් එන හොඳයි මේ මතක් කරන්න ඕනේ. ඉතින් ඒ දෙන්නම එතකොට එයාලා ඇත්තටම කිව්වොත් කඩ කාමරේ රෙන්ට් එකවත් ගත්තේ නැහැ. හරි. ඊට පස්සේ ඒ කඩේ මම පටන් ගත්තේ ජූස් කියලාම නෙමෙයි. හරිද? ඒ කඩේ මම පටන් ගත්තේ කෑම ಜಾති දාන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ කඩේ තෝරන දැන් පටන් අරන් කරගෙන ගියා. හැබැයි ඒ කඩේ නම් මේ මේක පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් ඒකට මම තනියම ඒ කියන්නේ ඒ කඩේ මම තනියම පටන් ගත්තේ. මොකද අර දෙන්නේ කවුලේ කරන එක ඇත්තටම අර ඒ වගේ පොඩි බිස්නස් එකකදී සාර්ථක නැහැ කියලා මට තේරුණා. ඒ කියන්නේ දැන් දෙන්නෙක් කරනකොට ඒක ලොකු බිස්නස් එකක් නම් දෙන්නෙක් එකතුලා කරන එක හොඳයි. හැබැයි අර වගේ චූටි බිස්නස් එකක් දෙන්නෙක් කරද්දී ඒක සෑහෙන්න අමාරුයි. සෑහෙන්න අර කන්ෆ්ලික්ට් වෙන ප්‍රමාණය වැඩි නිසා මම ඒක තනියෙන් පටන් ගත්තේ. එතකොට ඕක හොම් පටන් අරගෙන කාලයක් ගියා. මාසයක් දෙකක් ගියා බිස්නස් තිබුණා. හරිද? නැත්තේ නෑ හොඳට බිස්නස් තිබුණා. හැබැයි ඒකෙන් පස්සේ ඔන්න චුට්ට බිස්නස් නැති වෙන්න ගත්තා. ලොකුම හේතුව වුණේ මේ ණය. හරිද? ණය කියන්නේ දැන් ලොකු කඩේකට නම් සාමාන්‍ය ණය වගේ දේවල් බැලන්ස් කරගන්න යම් තාක් දුරකට පුළුවන් ඇති. හැබැයි අර වගේ පොඩි කඩේකට දැන් මම සාමාන්‍යයෙන් අපි කරේ එන ලාභෙන් තමයි ඊළඟ දවසේ බඩු දාන්නේ. පොඩ්ඩක් හරි වැඩි කරනවනේ වැඩි කරන්නේ එන ලාභය අරගෙන. එතකොට ඒ ලාභය අරන් බඩු වැඩි කරනකොට අර එන ණය ප්‍රමාණය වැඩි වෙද්දී ලාභයක් නැහැනේ. එතකොට අසාර්ථකයි. එතකොට ඇත්තටම උනේ අර ගමේ ඉතින් එයාලා තේරුම් ගන්න ඕනි. සමහර මිනිස්සු ණයට ගන්නවා දෙන්නේ නැහැ. හැමෝම නෙමෙයි. සමහරු ඉන්නවා අර ගන්නවා පහුවදාට බෝදාට දෙනවා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා ගත්තට පස්සේ කඩේ පැත්ත බලන්නෙත් නෑ කඩේ ගාවින් යනවා. හරිද? ඕන්න ඔහොම ප්‍රශ්න තිබුණා. එතකොට ඕකත් එක්ක වැඩේ ෆේල් වුණා. එතනතර වැඩේ අසාර්ථක වුණා. හැබැයි මේ ඒකෙත් අර මෙමරීස් විදිහට තාමත් ඇති මගේ FB page එකේ මම අර DP juice bar එකේම නම වෙනස් කරා page එකේ අම්මයි කඩේ කියලා. ඊට පස්සේ කොහොම වැඩ වගේක් කරා. තව දෙයක් කියන්න ඕනේ ඔය අම්මයි කඩේ කරලා ඔය බිස්නස් පොඩ්ඩක් හැදෙන කාලේ මම පටන් ගත්තා මේ ඩිලිවරි සර්විස් එකක්. අම්මගේ ඩිලිවරි. හරිද? ඔහොම පටන් ගත්ත සර්විස් එකක්. හැබැයි ඒකේ පටන් අරගෙන පළවෙනි ඩිලිවරි එක යද්දිම මට පොඩි අකරතැබ්බයක් වෙච්ච හන්ද ඒ සර්විස් එක එතනින්ම නැවැත්තුවා. වුණ අකරතැබ්බේ මොකද්ද කියලා කිව්වොත් එහෙනම් අපි චුට්ටක් මේ පොඩකින් නේ. හරි. එතකොට මේ වුණ අකරතැබ්බේ මොකද්ද කිව්වොත් එහෙම ඔන්න මට ෆස්ට් ඕඩර් එක ඇවිල්ලා තිබේ මගේ යාළුවෙක්ගෙන්. හරිද? හැබැයි ඌ ප්‍රෑන්ක් එකක් කරේ කෝල් එක අරගෙන. හරිද? ඌ මට මේ හින විකාරයක් කරලා විහිළු කරලා මේ කොහොමද මම හොයන් ගියා. හරිද? මම කලින් උගේ ගෙදරට ගිහිල්ලා නැහැ. යාළුවා කෙනෙක් හිතවත්කමක් තිබුණා. අඳුරනවා කොල්ලා. හරිද? මේ මං කලින් උගේ ගෙදරට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මම දැන් යන අතරේ මගේ තිබ්බ බයික් එකේ ඉස්සරහා මේ සස්පෙන්ෂන් අවුල්. හරිද? පොඩි වලකින් දැම්මත් බයික් එකේ ඉස්සරහා මාරිතර ගැස්සෙනවා. ඒ අතරේ දැන් මම ෆෝන් එකේ ඉඳලා උට කෝල් කරලා පාර අහගන්නේ. එතකොට
උඩ දැන් අන්තිම ගෝල් එක අරගෙන මම ෆෝන් එක ඉස්සරහා කවුල් එකෙන් දැම්මා. දන්වරු අර CT100 එකේ එහෙම ඉස්සරහින් පොඩි කවුල් එකක් පොඩි ෆෝන් දාන්න පුළුවන්. ඕකේ මම ෆෝන් එක දාලා ගියා. හරිද? ගියා තමයි වැඩි ඈතක් යන්න හමුුනේ වලක් තිබුණා. වලට බයික් එකේ රෝදේ වටුණා ෆෝන් එක උඩ ගියා බිම. හරිද? මම හිතාගත්ත ඉතින් හරි කියලා ෆෝන් අරන් බලද්දි හරි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඉවරයි. ඒ දවස්වල මං ගා තිබ්බේ Redmi 9T. ඒ කියන්නේ Redmi 9T ෆෝන් එකක් තිබුණේ. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා. හරිද? ඉවරයි. ඊට පස්සේ මට හින අවුල් ඒත් කරන්න දෙයක් නෑ. මම ගිහිල්ලා කෑම් පාර්සලේ බාර දුන්නා. එතනින් පස්සේ මං හිතාගත්තා ආයෙ නම් මේ වැඩේ කරන්නේ නැහැ. හරිද? ඉවරයි වැඩේ. මට වෙලාවයි සල්ලි තිබ්බේ නැහැ ඩිස්ප්ලේ එක හදන්න. එතකොට මගේ යාළුවෙක් හිටියා තේජෝන් කියලා. හරි හොඳයි. ඉතින් මේ මතක් කරන්න ඕනේ. ඌ ගාවට මම ගියා. ඌ ගාවට ගිය ගම විස්තර කිව්ව ගම ඌ මට බැංකු කාඩ් එක දීලා මචං මේ කාඩ් එක ගනින් ගිහිල්ලා සල්ලි ගනින් කියලා. පස්සේ මං ඌගේ කාඩ් එක අරගෙන සල්ලි අරගෙන ෆෝන් එක හදන්න ගියා. හරිද? තව මතක් කරන්න ඕනේ මට අර අරුගේ නමත් එක මතක් වුණේ. දැන් යාළුවගෙන. හරිද? ඒ කියන්නේ මට දැන් ඇත්තම කිව්වොත් යාළුවන්ගෙන් මාර සපෝට් එකක් තිබුණා. ඒ කියන්නේ දැන් මෙහෙමයි. හරිද? දැන් ඔය කඩේ පටන් ගත්ත කාලේ ඇත්තටම කිව්වොත් මුල් කාලේ එහෙම මගේ යාළුවෝ ටික මට මතකයි. ඒ කියන්නේ මම මතක් දැන් මට නම් විදිහට කිව්වොත් ඉතින් තරහ වෙයි. මොකද සමහරු අමතක වෙන්න පුළුවන්. කොහොම හරි බං උන්ගේ හොඳකම කියන්නේ මේ කන්න දෙයක් ලොකුවට නැතත් කඩේ අර කඩේ තියෙන රොටියක් හරි කාලේ යන්න මුන් ටික අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ දැන් හැමදාම කවුරු හරි එනවා. හරිද? ඒක උන්ගේ හොඳකම. හරිද? කොහොම හරි උන්ට ඒකට තැන්ක්ස් ආ. ඒතර ඔය දේවල් එක්ක මේ යාළුවන්ගේ සපෝට් එක සෑහෙන්න තිබුණා නෑ කියන්නේ. හරිද? එතකොට මේ ඔය කඩවල් දෙක කොහොම ගියා ඊට පස්සේ කොහොම හරි අම්මා කඩේත් ඔය විදිහට ගිහිල්ලා කඩේ වහලා දැම්මා. ඒ අතර මම ඔයාලට කියන්නම් මට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි කොහොමද මම ටියුෂන් ෆීල්ඩ් එකට එන්ට වුණේ. හරිද? ටියුෂන් ෆීල්ඩ් එකට කොහොමද එන්ට වුණේ? එන්ට වුණේ මෙහෙමයි. දැන් මම කියනකොට ජූස් බාර් එකක් කරා කියලා DP ජූස් බාර් එක. ඔය ජූස් බාර් එක පටන් ගන්න කාලේ වගේ තමයි. ඒ කියන්නේ ඔය ජූස් බාර් එක පටන් ගන්න මට අයිඩියා එක ඇවිල්ලා. මම කඩයක් හොයාගෙන කඩේ හදන්න පටන් ගත්තු කාලේ තමයි අපේ A levels result එන්නේ. හරිද? එතකොට ඔයාලට මං කිව්වා මම කලින් රට යන්න තීරණය කරලා තිබුණේ මම කොරියන් යන්න තීරණය කරලා කොරියන් එක්සෑම් කරන්න හිත හදාගෙන කියන්නේ කොරියන් ක්ලාස් යන තැන් බලලා කුරුණෑගල ක්ලාස් එකක් බලලා ඔක්කොම කරලා තිබුණේ. එතකොට තමයි මම රිසල්ට් එකත් එන්නේ. හරිද? රිසල්ට් එකෙද්දී මටත් පුදුමයි මම අපේ දිස්ත්‍රික්කේ 9 වෙනි. ඒ කියන්නේ මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 9 පුත්තලන් දිස්ත්‍රික්කේ 9. එතකොට මේකත් එක්ක දැන් මම දන්නවා මට කැම්පස් එකකට යන්න ලොකු chance එකක් තියෙනවා. දැන් මෙතකොට මට ලොකු තීරණයක් ගන්න සිද්ධ වුණා. මම මොකක්ද දැන් කරන්න කියලා. හරිද? යාළුවොත් එක්ක චුට්ටක් කතා බහ කරලා බැලුවා. ඊට පස්සේ මගේ ගුරුවරුන්ගෙන් ඇහුවා. ගෙදර අයගෙන් ඇහුවා. ඔක්කොම අහලා බැලුවා. මේ ඊට පස්සේ අන්තිමට මමම හිතලා තීරණයක් ගත්තා. හරි. දැන් කොරියන් මට සල්ලි හොයන කෝන කාලෙක කරන්න පුළුවන්. හැබැයි මට මේ ආවේ ලොකු chance එකක් නේ නිසා මම තීරණය කරා ඒකෙදී හරි මම එහෙනම් මේ කැම්පස් එකට යනවා. ඊට පස්සේ මම ඔන්න කැම්පස් ආවා. හරි දැන් කැම්පස් එකේ ඉන්නේ. මේ හරි ඒක පැත්තකින් තියනකෝ. මම දැන් කියන්න දෙන්නේ මොකද්ද? මම දැන් කියන්න හදුවේ මම ටියුෂන් ෆීල්ඩ් එකට ආවේ කොහොමද? හරි. ආය කතාව පිට පැන්නා නේද? ඒක නම් ගන්න එපා. හරිද? මම දැන් මේක කරන්නේ ස්ක්‍රිප්ට් එකක් නැතුව මම ඔය කියවන් යනවා. එතකොට මම කතාවෙන් පිට වයින්න පුළුවන්. හරිද? දැන් මම කියන්න ගියේ මම කොහොමද ටියුෂන් එකට ආවේ කියලානේ. එතකොට ඕක උනේ කලින් ගිය වගේ උන රිසල්ට් එනවා. මම ජූස් බාර් එක පටන් ගන්න ඉන්න කාලේ. එතකොට රිසල්ට් එනකොට මගේ රෑන්ක් එක 9 නේ. ඒතර ඕකත් එක්ක මල්ලි කෙනෙක් ඉන්නවා. නම කියන එක ප්‍රශ්නයක් දන්නේ කියලා මල්ලි කෙනෙක් හිටියා. මල්ලි මට කෝල් එකක් දාලා කිව්වා මේ ඌත් ඒ දවස්වල කරේ ටෙක්නොලොජි. අයියේ මේ මට ටෙක්නොලොජි වල සබ්ජෙක්ට් ටික කියා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා ක්ලාස් එකක් විදිහට. මං ඒ දවස්වල අර මං හෙන අමුතුම වයිබ් එකක හිටියේ. අර අමුතු මොරාල් එකක හිටියේ. ඒ කියන්නේ මට එන ඕන චැලෙන්ජ් එකක් මම බාර ගන්නවා. හරිද? ඒතර මං කලින් ක්ලාස් කරලත් නැහැ. හැබැයි ඌ අහපු ගමන් මං ඒකට හා කිව්වා. හරි මල්ලි කරමු කිව්වා. හරිද? හැබැයි මේ එම කරනකොට ඒක ලොකු ආලයක් කරේ නෑ. හරිද? ලොකු ආලයක් කරේ නෑ. ඌ තේවල්ස් කරන්න නැහැ කිව්වේ. ඒ දේවල් එක්ක මේ ක්ලාස් එක ලොකු ආලයක් කරේ නෑ. මාසයක් විතර කරන්න ඇති. එතකොට හැබැයි ඒ කරපු මාසෙදි මට තේරුම් ගියා මට මේ අර කෙනෙක්ගේ ඔළුවකට දෙයක් කවන්න පුළුවන් කියලා මට තේරුණා. හරිද? එතකොට දෙයක් කියා දෙන්න පුළුවන් කියලා මට තේරිච්ච නිසා මං හිතුවා මට මේ ටියුෂන් පැත්තේ මොකක් හරි කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඒකත් එක්ක මම දානවා මගේ පළවෙනි පෝස්ට් එක. මම දාන්න පෝස්ට් එක මෙතනින්. එතකොට මේ ඕකත් එක්ක ඔන්න මට ඒ කඩේට හරිද මගේ කඩේට එහා පැත්තෙම ගෙදර හිටියේ අපේ පොලිසියේ OIC මහත්මියගේ ගෙදර. එතකොට ඒ මැඩම් මට කතා කරලා කිව්වා අපේ පුතාට ක්ලාස් එකක් කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා හරි කරමු කියලා. එතකොට එහෙ මං ක්ලාස් එක කරන්න ගත්තා. ක්ලාසස් ටිකක් මට හැදෙන්න ගත්තා. එතකොට ඒකත් එක්ක
මං ආසාවෙන් ක්ලාස් වලට ටික කරගෙන මං ඒ කියන්නේ මේ අර මම දැනට කරපු වැඩවලින් මම ගොඩක්ම ආසාවෙන් කරපු දෙයක් තමයි ඒක. මට ඊට පස්සේ තේරුණා ක්ලාසස් කරද්දී අර දැන් අර කරපු ප්‍රමාණයටත් වඩා මට අඩු එෆර්ට් එකක් දාලා මේ ක්ලාසස් වලින් යම් දෙයක් කරන්න පුළුවන් කියලා මට තේරුණා. ඒතර ඔහොම යනකොට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි දැන් මගේ කැම්පස් යන්න තිබ්බ දින ලඟ වුණා. ඒතකොට සාමාන්‍යයෙන් රිසල්ට්ස් ඇවිල්ලා අවුරුද්දක් නම් ගියේ නැහැ. මට මතක තියෙන මාස කිහිපයක් යනකොට ඔන්න කැම්පස් යන්න දින ලඟ වුණා. ඒතකොට මට ප්‍රශ්නය ආවේ අන්න. දැන් ළමයි ටිකක් ඉන්නවා. ළමයි ටික දාලා කොහොමද යන්නේ කැම්පස් එකට? ඊට පස්සේ පුළුවන් විදිහට ඒවා මැනේජ් කරගෙන මම කැම්පස් එකට ඇවිල්ලා අර තිබ්බ ක්ලාසස් ටික ඔන්ලයින් කරන්න පටන් ගත්තා. දැන් ඔය කැම්පස් එකේ ක්ලාස් කරද්දිත් ඇත්තටම මම ඊට වඩා යාළුවන්ගෙන් ලොකු සපෝට් එකක් මම විශේෂයෙන් මතක් කරනවා. මේ දැන් මම කැම්පස් එකේ ක්ලාස් කරනකොට බෝඩ් එකක් නැහැනේ. ඒකට මුලින්ම මම කැම්පස් එකේ බෝඩ් එකක් අරන් කරන්න ගියා. හැබැයි වැඩේ හරි ගියේ නැහැ. පොඩි ප්‍රශ්න වගේක් වුණා. මේ එතකොට මම මතක් කරන්න ඕනේ ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා මේ ජස්මිත කියලා. හරිද? ජස්මිත ඌ ඇවිල්ලා මහත් එක්ක වෙලා ටවුන් ගිහිල්ලා බෝඩ් එක ලොකු බෝඩ් එකක් අරගෙන බස් එකේ බෝඩ් එක උස්සන් ඇවිල්ලා මේ කැම්පස් එකටම ගෙනියලා සපෝට් කරලා වැඩේ බෝඩ් එක හයි කරලා ඊට සපෝට් එකක් දුන්නා. හරි ඊට පස්සේ ඕම මං කරේ අර ගමේ කරපු ෆිසිකල් ක්ලාස් ටික මම ඔන්ලයින් කරන්න පටන් ගත්තා. හැබැයි එදිනේ ප්‍රශ්නයක් වුණා. එකක් මට ඔන්ලයින් කරන්න එක්ස්පීරියන්ස් මදි. හැබැයි ඊට වඩා ලොකු ප්‍රශ්නයකට තිබුණේ අපේ ගම දැන් මම ඉන්නේ වැලි පෑලස්සේ. ඔයාලා දන්නවත් දන්නේ නැහැ හලාවත. ඊට පස්සේ හලාවතින් එනවා අනුලුන්දාවට. අනුලුන්දාම යන්න ඕනේ අත්තංගනේ පාරේ වැලි පෑලස්සට. වැලි පෑලස්සේ මේ පැත්තේ ලොකු අවුලකට තියෙන්නේ කනෙක්ෂන් ඉෂුව එක. හරිද? ලොකු සිග්නල් කවරේජ් එකක් නැහැ. විශේෂයෙන්ම දැන් මම ක්ලාස් කරපු පැතිවල ළමයිට සිග්නල් නැත්තේම නැහැ. හරිද? එතකොට ඒකත් එක්ක ළමයිට ඔන්ලයින් ක්ලාස් එකකට ඉන්න අමාරුයි. ඒ ප්‍රශ්නෙත් එක්ක මගේ ඕලෙවල් බැච් එක විතරක් තියාගෙන කියන්නේ මගේ 10 වසරේ උන්ට විතරක් තියාගෙන අනිත් ක්ලාසස් ඔක්කොම මට නවත්තන්න වුණා ඉතින්. ඊට පස්සේ ළමයි ක්ලාසස් වන් කියලා ප්‍රශ්නයක් වුණේ නැහැ. මම දෙයක් කියන්න ඕනේ මේ මම අලුතෙන් මට පටන් ගත්තයි කියන්නේ මේක පටන් ගත්තේ පෙබරවාරි මාසේ මම පටන් ගත්තා පෝස්ට් එකක් දාලා මෙන්න මේ පෝස්ට් එක දාලා මම පටන් ගත්ත වැඩක් ලංකාවටම ෆ්‍රී ICT ක්ලාසස් කරනවා grade 10 and 11. එතකොට මේකෙදි මේ විදිහ ළමයි ටිකක් ඉන්නවා. දැන්ට මේ වෙද්දි මම මේ ක්ලාස් එක කරගෙන යනවා. ඊට පස්සේ දැන් මම ස්ටෝරි එක නැවැත්තුවේ මම හිතන්නේ කඩේ කරපු තැනින් එතනින් කැම්පස් ගියා. හරි. ඒතකොට කැම්පස් ගියාට පස්සේ ඉතින් දැන් ඔය කැම්පස් එක ඇතුලේ වෙන දේවල් ටික මම පස්සේ කියන්නම්. හරිද? දැන් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. මොකද උර දැනට ඕකයි වුණේ ඉතින්. එතකොට මට දැන් අවසාන විදියට හයිලයිට් කරන්න ඕනේ දැන් මට තේරිච්ච දෙයක් තමයි දැන් මගේ ලයිෆ් එකේ මම දැන්ට ආපු විදිහට මං අර තාමත් දැන් නම් චුට්ටක් එක වෙනස්ලා තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. ඒ කාලේ ඉඳලා මට පොඩි ප්‍රශ්නයකට තිබුණේ මට හරි ඔළුවේ දෙයක් තිබුණේ නැහැ. මම මේ දේ කරන්නේ මම කවදා හරි මෙතනට යන්න මකුළුවෙක් බඩ ගන්නවා. හරි එතකොට මේ ওই දේවල් එක්ක මට ඒ දවස්වල ඉඳන්ම හරි ක්ලියර් ගෝල් එකක් තිබ්බේ නැහැ ඔළුවේ මොකක්ද මම කරන්න කියලා. හැබැයි කැම්පස් එනවත් එක්ක සහ මම ටියුෂන් පටන් ගන්නවත් එක්ක මම හිතනවා යම් තාක් දුරකට මගේ ජීවිතයේ තිබුණ ගෝල්ස් වල විශාල වෙනස් වීමක් වුණා කියලා. ඒතර මේ මම ඔයාලට කියන්න හැදුවේ අර දැන් ඔයා වුණත් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයාගේ පාත් එක පුළුවන් නම් ඉක්මනට හොයාගන්න. හරිද? ඔයා කැමති ඔයාට ස්කිල් එකක් තියෙන සහ ඔයාට දෙයක් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරන පාත් එකක් ඔයා හොයාගන්න. කාලේ ඉතින් අපිට කියන්න බෑ. ඔයාගේ පාත් එකත් ඔයාට පරක් වෙලා හරි හම්බෙන්න පුළුවන්. ඒ හම්බුනොත් එහෙම එදා ඉඳන් මම කියන්නේ එතෙන්ට වැඩ කරන්න මහන්සි. එතකොට මේ දැනට ඉතින් ඔන කොට්ටෝරුවෙක් කොටනවා මේ හරි පේන්නේ නෑනේ. හරි. එතකොට මේ දැනට ඉතින් විස්තරය ඔහොමයි. එතකොට මේ දැන් අද වීඩියෝ එක කරන්න මෙතෙන්ට ආවේ මොකද මම ගෙදර හිටියානම් ඒ කට්ටියත් එක්ක ඉන්නකොට මං හිතන්නේ මට මෙච්චර නිදහස මේක කරන්න පුළුවන් කියලා. දැන් ඔයාලා මම පෙන්නන්නම්. හරි. ඒ වගේම ඔයාලට වීඩියෝ එකේ මුල කිව්වා මම අලුත් දෙයක් පටන් ගත්තා කියලා. ඒක පස්සේ කියන්නම් කිව්වා. ඒක නෝ ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්න අනිවාර්යයෙන්ම. හරි. ඉතින් එතකොට අද මට කියන්න ඕනි වෙච්ච දේවල් වලට වඩා දේවල් ප්‍රමාණයක් මම කිව්වා. මොකද මම මෙතන මේ දැන් මම කියන්න හිතන් ආව දේවල් ටිකක් තිබුණා. හැබැයි තව දෙයක් තියෙනවානේ. දැන් මේ මම කියන්න හදපු වැදගත්ම දේ අමතක වුණා. මේ ඇයි මම channel එක පටන් ගත්තේ? හරිද? දැන් මම මේකයි හරිද?
දැන් මේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් YouTube channel එකක් කරන්න හේතු කිහිපයක් තියෙනවා. හරිද? එතකොට මම දැන් මේක කරන්නේ මගේ විනෝදාංශයක් විදියට. ඒ කියන්නේ දැන් මට ඇත්තරම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකට views ලක්ෂයක් දෙකක් එයි. ඒක මම බලාපොරොත්තු වෙන්නේ හරිද? මම බලාපොරොත්තු වෙන්නේ මගේ self satisfaction එක. ඒ කියන්නේ මම කැමතියි කවදා හරි දවසක ඉතින් තව අවුරුදු 10ක් 20ක් ගිහිල්ලා මගේ channel එක බලද්දි මට තියෙයි බලන්න මොනවා හරි දේවල් ටිකක් මම දාපු. හරි. ඉතින් මේ මට කියන්න ඕනෙම ඔය ටික තමයි. මම ඔයාලට වීඩියෝ එක අතර මැද්දේ හෝ අවසානයේදී මේ අහලා බහලා චූටි ෆොටෝස් ටික වීඩියෝස් ටිකක් දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඉහිලෙන්න.